පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි අපේ ඇතුළාන්තය දකිනවා නම් අපි අපේ ඇතුළාන්තය අඳුනා ගන්නවා නම් අපි තුල කිසිදු ආකාරයක පශ්චාත්තාප වීමක් මතුවෙන්න විදියක් නැහැ. මොකද ධර්මය අපට අපේ ඇතුළාන්තය තුල පශ්චාත්තාප වීම පිණිස අවකාශය හදන්නේ නැහැ. ධර්මයේ හැම වෙලාවකම අවකාශය හදන්නේ ධර්මය අපට හැම වෙලාවකම අවකාශය හදන්නේ අවබෝධයේ පැත්තට. ඒතර ක්‍රමානුකූලව අවබෝධයේ පැත්තට අපි එකතු වෙනකොට ඒ අවබෝධය කරා නැඹුරු සිත, අවබෝධයට බර වුණු සිත, අවබෝධය කරා පෙළඹුණු සිත සෑම අවස්ථාවකම යථාවබෝධයේ පැත්තටයි අපිව තල්ලු කරන්නේ. ඒතර යථාවබෝධයේ පැත්තට තල්ලු කරන ශ්‍රාවකයාට පුදුමාකාර අනුබලයක් ලැබෙන්නේ මේ වදාළ මූලික ප්‍රතිපත්තිය ඇතුලේ ශක්තිමත් වෙනකොට. එතකොට මේ ප්‍රතිපත්තිය ඇතුලේ ශක්තිමත් වෙන ශ්‍රාවකයා විසින් පින්වත්නි සෑම අවස්ථාවකම තමන්ගේ අභ්‍යන්තරය තුල කුසල සීලයකට සමවදින්න උවමනා කරනවා. ඇත්තටම ලෝකයේ සැබෑම කුසල සීලය කියලා කියන්නේ සතර සතිපට්ඨානේ පදනම් වෙච්ච ප්‍රායෝගික තත්වයට. අද මාතෘකා විදිහටත් මතු කරලා තිබෙන්නේ සෝතාපන්න වීම සඳහා ගිහි ජීවිතයේ වෙසෙන කෙනෙකුට සතිපට්ඨානේ වැඩිම ප්‍රායෝගික ආයුරින් තේරුම් කරන්න කියලා. එතකොට මේ මූලික තත්වයේදී සතර සතිපට්ඨානය වඩන කම අභ්‍යන්තරය සංසුන් කර ගැනීමට උපකාර කරනවා. දැන් අපේ අභ්‍යන්තරයේ සංසුන්කමක් නැහැ. ඒකට හේතුව අපිට එදිනෙදා ජීවිතය ඇතුලේ කුසල සීලයක් තුල ශක්තිමත් වෙච්ච ස්වභාවයක් නැහැ. එතකොට මේ කුසල සීලයක් ඇතුලේ ශක්තිමත් වූ ස්වභාවයක් නැති නිසාම සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයෙකුට අභ්‍යන්තරය සංසුන් වූ සිතක් නැහැ. හැම වෙලාවකම උඩට නැගුණු සිතක් තියෙන්නේ. සෑම අවස්ථාවකම උඩට ස්මතු වුණු සිතක් තමයි තියෙන්නේ. එතකොට මේ උඩට ස්මතු වුණු සිත සෑම අරමුණක් තුලම අපිව අලවනවා. සෑම අරමුණක් තුලම අපි තුල ගැටුමක් හදනවා. එතකොට ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙනවා කියන එක මේ සාමාන්‍ය කෙනෙකුට පහසු දෙයක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? එතකොට යාගෙම සිත මම වශයෙන්, එයාගෙම රූපය මම වශයෙන්, එයා දැඩිව එයාගෙම සිතින් අල්ල ගන්නවා. දැඩිව එයාගෙම සිතින් අල්ල ගන්නවා. ඒ විදිහට දැඩිව එයාගේම සිත අල්ල ගන්නකොට පින්වත්නි එයාට මේ සිත ඇසුරු කරන සෑම නිමිත්තක් තුලම චන්දරාගයට අවකාශයක් හැදෙනවා. ඒතර මේ චන්දරාගයට අවකාශයක් හැදෙනකොට කාම භූමිය අපි ඉන්න නිසා කාම රාගයම හොයාගෙන යනවා. ඒතර කාම රාගයෙන් මිදුණු සිතක් අපි තුල ජනිත වෙන්නේ නැහැ. කාමරාගයෙන් නොමිදුණු සිතක් තියෙන නිසා කාමරාගයට පදනම් වෙන අරමුණු නැවත නැවත ඒ අරමුණු කෙරෙහි එළඹීමක්, ඒ අරමුණු කෙරෙහි නැවත නැවත පැමිණීමක් අපි තුල සිද්ධ වෙනවා. ඒ අරමුණු කෙරෙහි අපේ සිත නැවත නැවත පැමිණෙනකොට පින්වත්නි ඊටාම සුළු කෙලෙසයක් ඇති අපිව බරපතල අපහසුතාවයට පත් කරන්න. පොඩි කෙලෙසයකට පුළුවන් අපිව අමාරුවේ වට්ටන්න. ඒ පොඩි කෙලෙසයකට අපිව අමාරුවේ වට්ටන්න පුළුවන් උනේ ඇයි? පින්වත්නි අර කාමරාගේ පදනම් වෙච්ච අරමුණු නැවත නැවත හඹාගෙන යන පුරුද්ද නිසා. ඒ කාමරාගේ පදනම් වෙච්ච අරමුණු නැවත නැවත හඹාගෙන යන ස්වභාවය ආවේයි.
කාමරාගයෙන් අපේ සිත මිදිලා නැති නිසා. කාමරාගයෙන් අපේ සිත මිදිලා නැත්තේ ඇයි? චන්දරාගයෙන් බැඳුණු සිතක් පවතින නිසා. චන්දරාගයෙන් බැඳුණු සිතක් පවතින්නේ ඇයි? තමන්ගේම සිත තමන්ගේම සිතින් මම වශයෙන් මගේ වශයෙන් උපාදානය කරගෙන ඉන්න නිසා. තමන්ගේම සිතින් තමන්ගේ රූපය මම වශයෙන් මගේ වශයෙන් උපාදානය කරගෙන ඉන්න නිසා. ඇයි එහෙම වුනේ? මම කියන ගතියට සාපේක්ෂව ඇස පාවිච්චි කරද්දී, කන පාවිච්චි කරද්දී, නාසය පාවිච්චි කරද්දී, දිව පාවිච්චි කරද්දී, කය පාවිච්චි කරද්දී ඒ පාවිච්චිය තුළ අරමුණෙහි ඇලෙනකමත් අරමුණෙහි ගැටෙනකමත් මත දෝලණය වුණා මිසක් අරමුණ ගැනවත් අරමුණ පරිහරණය කරන ඇස ගැනවත් අවබෝධයට අදාළව මා තුළ අවකාශයක් තිබෙන්නේ නැති නිසාම මගේ හිත නොසන්සුන් වුණේ. හිත කෙලෙස් මත කුසීතකමක්, කෙලෙස් මත කම්මැලිකමක් පවතින නිසා. කෙලෙස් මත කම්මැලිකමක් පවතින නිසා. එතකොට මේ කෙලෙස් මත කම්මැලිකමක් නොපවතින තැනකින් තමයි අපට අවබෝධයේ පැත්තට එකතු වෙන්න තියෙන්නේ. මොකද මේ අවබෝධයේ පැත්තට එකතු නොවුනොත් මේ අපි දැන් ඉන්න මට්ටම තියෙනවනේ. ඒ ඉන්න මට්ටමේ ස්වල්ප වූ කෙලෙස් කොටසකට පවා මාව නිරයටම අරගෙන යන්න පුළුවන්. පොඩි කෙලෙස් කොටසකට පවා මාව තිරිසන් ලෝකෙටම අරන් යන්න පුළුවන්. පොඩි කෙලෙස් කොටසකට පවා මාව പ്രേත ලෝකෙටම අරන් යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි අපේ ස්වરૂපය, අපි අපේ ස්වභාවය ඊතා මනවින් අවබෝධ කරගන්න ඕන. ඊතා මනවින් අඳුනා ගන්න ඕන. ඒ මනවින් අඳුනගත්ත කෙනෙකුට තමයි මේ සෝතාපන්න වීම පිණිස හෙමින් පියමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට අවශ්‍ය ධර්ම කොටාසයක් නිදේශනා කරන්න තියෙන්නේ. එතකොට සෝතාපන්න වෙන ශ්‍රාවකයෙක් එකතු වෙන කුසල සීලයකට. එතකොට මේ කුසල සීලයක් කියන එක බුද්ධ දේශනාවේ තියෙනවා කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානි. බුද්ධ දේශනාව මේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරාපු ආරාමේ වැඩ වාසය කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා එතනදී මේ භාග්‍යවතුන් වහන්සේට බොහෝම ආදර ගෞරවයෙන් වන්දනා කරලා එකත් පස්ස ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම පැවසුවා. කොහොමද? කිමත්ත්‍යානි බන්ති කුසලානි සීලානි කිමානි සංසානි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කුසල සීලය වනාහි කුමක්ද? ඉන් ලැබෙන යහපත කුමක්ද? ආනිසංසය කුමක්ද කියලා. එතකොට කුසල සීලය පදනම් වෙන්නේ, කුසල සීලය හැම වෙලාවකම පින්වත්නි පදනම් වෙනවා සංවරයට. කුසල සීලේ පදනම් වෙනවා කාම විතර්ක ප්‍රහාණයට. කුසල සීලේ පදනම් වෙනවා බොජ්ජංග ධර්ම වර්ධනයට. කුසල සීලය උපකාර කරනවා. කුසල සීලේ පදනම් වෙනවා සමාධි නිමිත්ත රකින්නා වූ උපන් වීරියට. එතකොට දැන් මේ කුසල සීලයක් තිබුණොත් හැම වෙලාවකම පින්වත්නි ඒ පුද්ගලයා තුල ප්‍රධාන ඉරියව් හතර තුල සිහිය පිහිටන්න පටන් ගන්නවා. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා. ප්‍රධාන ඉරියව් හතර තුල සිහිය පිහිටන්න පටන්. දැන් අපිට ඒක නැහෙනි. දැන් අපි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වය වෙනුවෙන් කවදා හරි කොහොම හරි
මොන විදියට හරි ටිකක් භාවනා කරන්නම් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් අපිට ප්‍රධාන ඉරියව් හතර මත සිහිය නැහෙනි. ඒතර ප්‍රධාන ඉරියව් හතර මත සිහිය තියෙන්න අවශ්‍යයි සංවරයත්. ඊට පස්සේ ඒ පුද්ගලයා තුල කාම විතර්කාදී විතර්ක පිළිබඳ ඉවසා සිටීමත් බොජ්ජංග ධර්ම වලට ලැබෙන අනුබලයත් සමාධි නිමිත්ත සුරක්ෂිතකමත් මෙන්න මේ காரணා හතර පදනම් වෙච්ච ස්වභාවය ඇතුලේ තමයි කුසල සීලය ගොඩ නැගෙන්නේ. එතකොට සීලය කියනකොට අපේ ඔළුවට මේ පොය දවස ඔළුවට ආවට හඳ පායා ඇති රාත්‍රියක් ඔළුවට ආවට ඇත්තටම මේ කුසලානි සීලානි කියන ස්වභාවයට අපිට මේ හඳ පායාගෙන එන දිනයක් වෙනුවෙන් මග බලන්න ඕනේ. පුළුවන් තරම් ආයතන 6 සංවර කරගන්න. මොකද මේ ආයතන 6 සංවර වෙන්න දුක අඩු වෙන්න පටන් ගන්නවා. ආයතන 6 පහළ වෙන හැම වෙලාවකම දුකක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ආයතන 6න් අත්දකින්න හැම ආයතනික ක්‍රියාකාරීත්වයකම පින්වත්නි නිමිති අනුනිමිති අපට වැටහෙනවා. ඒ වැටහෙන එක ඇතුලේ මහ පුදුමාකාර දුකක් තියෙනවා. නිමිති වැටහෙන එක දුකක්. අනිත් එක තමයි ආයතනයන් කියන්නේ දුකටමයි. දුක කියන්නේ ආයතනයන්ටමයි. ඇයි? පින්වත්නි පෙර ජීවිතේ තණ්හාව නිසායි ආයතන හටගෙන තියෙන්නේ. තණ්හාවෙන් පෙර ජීවිතේ කර්ම රැස්වීමේ අග්‍රතම ප්‍රතිලාභයේ හැටියට තමයි අපි තුල කර්ම රැස් වෙලා තියෙන්නේ. එතකොට මේ අසකනනාසේ දිවකය මනස කියන ආයතන ටික පරිහරණය කරන හැම මොහොතකදීම අපිට සිහිනුවන තේන්න ඕන සෝවාන් වෙන්න උමනාවක් තියෙනවා නම් එච්චර හැම වෙලාවකම පවතින ස්ථාවර සිහියක් අපිට දිනු කරගන්න බෑ. එච්චර අපි දිනු නෑ. තවම අපි මේ සෝතාපන්න මාර්ගයටවත් ආපු නැති අයනේ සමහර අය. මාර්ගයටවත් ආපු නැති අයනේ. එතකොට ඒ නිසා අපිට මේ සෑම ඉරියව් මාත්‍රයකදීම සිහිය පවත්වන්න බෑ. හැබැයි අපි ප්‍රධාන ඉරියව් හතර තුල සිහිය පැවැත්විය යුතු බවට හැම වෙලාවකම මානසිකාර කුසලතාවයක් තියාගන්න ඕන. උදෙන්ම නැගිටිනකොට මම මේ සෑම ඉරියව් මාත්‍රයක් තුලම සිහිය පවත්වන තරමට මම දියුණු විය යුතුයි නේද? බුදුරජාණන් වහන්සේ වදාළ රටාව ඇතුලේ මම අවබෝධය කරා යනවා නම් මේ සතර ඉරියව් මත මම සිහිය පැවැත්විය යුතුයි නේද කියන අර්ථය ඇතුව තමයි ඔයගොල්ලෝ උදේ අවදි වෙන්න ඕන. නින්දට යනකොටත් ඔය ඇත්ත කල්පනා කරලා බලන්න ඕන ඊයේ රාත්‍රිය පුරාවට ඊයේ රාත්‍රියෙන් අවදි වෙලා උදේ දවස පුරාවටම අද මම ගත කරනකොට මට සතර ඉරියව් පැත්තේ කොච්චර සිහිය තියාගන්න පුළුවන් වුණාද? එතකොට ඔබට පෙනේවි ඔබගේ සිහිය ගොඩාක් දුර්වල බව. ඉරියව් පැත්තේ සිහිය තිබ්බා නොව බාහිර ලෝකයේ පැත්තේ සිහිය තිබ්බා කියලා තේරෙයි. මොකද්ද? ඉරියව්ව පැත්තේ සිහිය තිබ්බා නොව බාහිර ලෝකයේ පැත්තේ නම් හොඳට සිහිය තියාගෙන හිටිය බව තේරෙවි. බාහිර ලෝකය මත සිහිය තියාගෙන ඉන්න කෙනාට නැවත නැවත ලෝකය හට ගන්නවා. බාහිර ලෝකයේ මත සිහිය තියාගෙන ඉන්න කෙනා නැවත නැවත යා ලෝකේ මවා ගන්නවා. එයා ලෝකයට එකතු වෙනවා. හැබැයි සතර ඉරියව් මත සිහිය තියාගත්ත කෙනා මොකද වෙන්නේ? එයා ක්‍රමානුකූලව සිහිය දියුණු වෙලා අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයා එකතු වෙනවා. නමුත් උදෙන්ම නැගිටිනකොට ඔය ඇත්තන්ට තියෙන්න ඕන චිත්තසංතානය තුල ප්‍රබෝධමත් අදහසක්. මොකද්ද තියෙන්න ඕන? මේ කියන්නේ මේ සෝවාන් වෙන්න ඕන නම් ගිහි ජීවිතය තුල මේ වගේ අදහසක් හිත තුල රෝපණය කරගන්න. මේ වගේ අදහසක් හිත තුල රෝපණය වෙන්නේ නැතුව කවදාකවත් අවබෝධය කරා යන්න අමාරුයි. ඇත්තටම අවබෝධය කරා යන්න බෑ.
මොකක්ද තියෙන්න ඕනේ ශ්‍රාවකයා තුල? එයා තුල තියෙන්න ඕන මම කවද්ද සතර ඉරියව් මත සිහිය පවත්වා ගැනීම පූර්ණේ කරන්නේ. උදෙන්ම නැගිටිනකොට තියෙන්න ඕන මම අද දවස පුරාම මට සතර ඉරියව් මත සිහිය පවත්ව ගන්නට ලැබේවා කියන අදහස යට තියෙන්න ඕන. ඊට පස්සේ හවසත් බලන්න ඕන මට අද කොච්චර මේ හැකියාව තිබුණාද. එහෙම බලනකොට එයා තුල සතර ඉරියව් මත නොව ඉන්ද්‍රිය අධ්‍යක්ීම් මත, කාම විතර්ක මත, නීවරණ මත අසමාහිත සිතකින් ඇසුරු කළා මම කියන ගතිය වැටහෙවි. ඒ වැටහෙන මොහොත කියන්නේ ඒ වැටහෙනව නේද? ඒ වැටහෙන මොහොත කියලා කියන්නේ බරපතල කුසලයක් ඉස්මතු වෙච්ච අවකාශයක්. බලන්න අද මට මම ඉන්ද්‍රිය අසංවරයේ මත, කාම විතර්ක මත, නීවරණ මත අසමාහිත සිතකින් තමයි වැඩි කාලයක් ගත කළේ. මට ඉරියව් හතර මත සිහිය පවත්වන්න බැරි වුණා නේද කියලා දකින සිත තියනව නේද? අන්නේ දකින සිත තමයි ඔබ ඒ දවස පුරාම උපදවපු බරපතලම කුසලය. ඒ දවස පුරාම උපදවපු දැන් මේ කුසලය උපද්දවන්ට වේලාවක්, කලාවක්, තැනක්, පුද්ගල භාවය බලපානවද? ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ එහෙම බලපානවද? එහෙම බලපාන්නේ නැහැ. අනි ප්‍රබලම කුසලයේ උපද්දවන දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න. ඒ විදියට විමසන්ට එයා තුල මහ පුදුමාකාර සංයමයක් ටිකෙන් ටික මෝරන්න පටන් ගන්නවා. හිතාගන්න බැරි විදිහේ සංයමයක් එයා තුල මෝරන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ පුද්ගලයා තුල ඉරියව් තුල සිහිය පවත්ව ගන්න බැරි වුණාම විශාල ව්‍යාකූලතා තමයි පැන නගින්නේ. විශාල ව්‍යාකූලතා. දැන් මට හම්බෙලා තියෙන හුදේකලාව ගොඩාක් ප්‍රිය කරන ස්වාමින් වහන්සේලා. නමුත් ඒ හුදේකලාව ගොඩාක් ප්‍රිය කරාට සමහර වෙලාවට ගැටුම් හදාගෙන ආරාමෙන් නික්මිලා යන ආරාමයේ අතහැරපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ සංසිද්ධිය විමසා බලනකොට ඒ හුදේකලාවට ඇතිවෙච්ච බාධා විදියට ඒ අය සලකලා තියෙන්නේ පිරිස නිතර මුණ ගැහෙන කම. සමහර ස්වාමීන් වහන්සේලා වස් කාලේ අතහැරලා යනවා පිරිස නිතරම මුණ ගැහෙන ගතිය වැඩි කියලා. ඒතර වස්සාන ශික්ෂාව රැකගන්නේ නැතුව සමහර ස්වාමීන් වහන්සේලා ඊතා මානසික නොසන්සුන්කමකින් සමහර අවස්ථාවන් වල සමහර වස් සමාදන් වෙන ස්ථානයේ අතහැරලා එන අවකාශයන් තියෙන. ඒ කියන්නේ වස්සාන සිල්පදේ කඩාගත්තා කියන එක නෙමෙයි මේ කියන්නේ. වස්වසලා හිටියත් එතනින් ටිකක් බැහැර වෙලා ඉඳලා නැවතර වස්සාන සිල්පදේ සුරක්ෂිත වෙන ආකාරයට ඒ භූමිය ඇසුරු කරන නමුත් අකණ්ඩව රැඳෙන්නේ නැහැ. ඒතර මං අහලා තියෙනවා ඇයි එහෙම කියලා. එතකොට කියනවා මේ හරියට මම හුදේකලාව ප්‍රිය කරන්නේ. නමුත් මං හුදේකලාව ප්‍රිය කළාට දැන් මෙතන එන පිරිස වැඩි. කී දෙනෙක් විතර එනවද ඇහුවාම මේ දානි ගේන කොටත් 5-6 දෙනෙක් ඇවිල්ලා කතා බහ කරලා යනවා. ඒතර දානි ගේනාවට පස්සේ කී දෙනෙක් ආවද කියලා නෑ කවුරුවත් ආවේ නෑ ඊට පස්සේ නම් ඒ දානි ගෙනල්ලා පැයක් විතරම මෙතන කතා බහ කර හිටියා කියනවා. එතකොට නිතරම මිනිස්සු ඇවිල්ලත් නෙමෙයි. පැයක් විතර මිනිස්සු කීප දෙනෙක් දානි ගෙල්ල කතා බහ කර ඉන්න එක ඇතුලේ පවා කතා බහ කර ඉන්න එක පවා ඒ භික්ෂුවට කනස්සල්ලක් විදියට පේනවා. ඒක හොඳයි. නමුත් ඒ වගේ වෙලාවක දැන් දවසෙම පිරිස ඇවිල්ලා කතා බහ කරනවා නම් එතන අතහැරලා දාන එක ගැන ඒ භූමියෙන් නික්මීම ගැන ප්‍රශ්නයක් නැහැ.
නමුත් දැන් බලන්න ඒක ඇතුලේ ස්වාමීන් වහන්සේ කොච්චර නොසන්සුන් වෙලාද ඊට පස්සේ. ඒක ඇතුලේ කොයිතරම් දැන් මේ නොසන්සුන්කම මේ ස්වාමීන් වහන්සේගේ ආධ්‍යාත්මික අර්ථයට බාධාවක්. එතකොට මේ විතර්කයේ මේ ස්වාමීන් වහන්සේ දකින්න ඕන මායාවේ තොණ්ඩුව විදියට. එතකොට මේ භික්ෂුව මේ විතර්කයයි අඳුන ගන්න ඕන මායාවේ තොණ්ඩුව විදියට. ඉවන පැයක් විතර කීප දිනක් ඇවිල්ලා කතා බහ කරා. ඉතින් ඊට පස්සේ මේක දැන් ඊට පස්සේ කවුරුවත් ඇවිල්ලත් නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ එකෙන් නොසන්සුන් වී පවතිනවා. ඉරියව් හතර මත සිහිය තිබ්බනම් දවසෙම පිරිසාවත් එයාට ධර්මයේ ජවය පවතිනවා. එහෙනම් මතක තියාගන්න මේ ඉරියව් හතර මත සිහිය පවත්වන හැකියාව අපි ටිකෙන් ටික දියුණු කළොත් ඒක දියුණු කර ගැනීම ඇතුලේ අපට අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට මේ ඉරියව් හතර මත සිහිය පවත්වන එක කියන එක අමාරු දෙයක්. නමුත් ඒ ඉරියව් හතර මත සිහිය පැවැත්විය යුතුයි කියලා දකින කමක් තියෙන එක මහ බරපතල කුසලයක්. එතකොට ඉරියව් හතර මත සිහිය පැවැත්විය යුතුයි කියලා දකින සිත කියන එක කුසලතාවයක්. ඊටත් වඩා ප්‍රබල කුසලතාවයක් තමයි ඉරියව් හතර මත සිහිය පවත්ව ගන්න බැරි වෙච්ච හැකියාව දකින්න. ඒකනේ මම කිව්වේ උදේහවහා දෙයක් කරන්න කියලා. උදේම්ම මොකද්ද කරන්නේ? උදේම්ම ඒ පුද්ගලයා කරන දේ තමයි උදේන්ම නැගිටලා යා විමසනවා. උදේන්ම නැගිටලා බලනවා. උදේන්ම නැගිටපු ගමන් අදිෂ්ඨාන කරගන්නවා. අනේ මට අද මගේ මේ ඉරියව් පැත්තේම සිහිය පවත්ව ගන්න අවකාශය ලැබෙයි. ඔෆිස් එකට ගියත්, ගෙදර උයන පිහන කොටත්, දරුවගේ වැඩ ටික කරද්දිත්, ගෙදර දොරේ වැඩ කරද්දිත් අනේ මට මේ ඉරියව්ව පැත්තේම සිහිය පවත්ව ගන්න අවකාශය ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා ඇඳෙන් බහිනකොට. ඉතින් එහෙම ඇඳෙන් බැස්සා කියලා එහෙම අදිෂ්ඨාන කළා කියලා මේකපාර සිතවේ ඒ බඳු ප්‍රබල කුසල ශික්ෂණයකට එකතු වෙන්නේ නැහැ. ඒක මහ පුදුම කුසල ශික්ෂණයක් නේ. ඊට පස්සේ එහෙම එකතු වෙලා අදිෂ්ඨානිය ඇතුව දවස පුරාම ගත කරපු ජීවන චර්යාව තුළ සන්ධ්‍යාවේ විමසා බලනවා. මොකද්ද හවසට විමසා බලන්නේ? මට අද දවස පුරාම මේ කුසල සීල මේ බඳු ඉරියව් හතර මත සිහිය පවත්වාගෙන ඉන්න පුළුවන් හැකියාව කොච්චර තිබුණාද කියලා බලනවා. එහෙම බලනකොට තමන් ගැන ලැජ්ජාවක් හිතෙන්නත් පුළුවන්. ඇයි? ඉරියව් හතර ඉරියව් මත සිහිය පැවැත්වීමට වඩා බාහිර ලෝකයේ පැත්තේ සිහිය තියලා තියපු අවකාශය තමයි වැඩි. රූප පැත්තේ, ශබ්ද පැත්තේ, ගන්ධ සුවඳ පැත්තේ, රස පහස පැත්තේ, අරමුණු පැත්තේ හිත තියලා තිබ්බ අවකාශය තමයි වැඩි. ඒතර ඒක ඇතුලේ මොකද්ද උනේ? ඒක ඇතුලේ හැම වෙලාවකම සිත නීවරණ මත කුසීත වුණා. එහෙනම් මට වීරියව හතර මත සිය පවත්ව ගන්න බැරුණා. ඒ නිසා මොකද්ද උනේ? මගේ හිත නොසන්සුන්ව පැවතුනේ. නොසන්සුන්ව පැවතුන නිසා නොසන්සුන්ව පවතිනකොට අර ඒ සිහිය එළිය පැත්තේ තියලා තිබුණ නිසා ඇලීම් ගැටීම් ඇති වුණා. ඇලීම් ගැටීම් ඇති වෙනකොට මම කියන ගතිය පදනම් කරගෙන තමයි මම මේ අරමුණු විමසා බැලුවේ. ඒ මම කියන පදනම ඇතුලේ අරමුණු විමසා බලනකොට මට මොකක්ද උනේ? මගේ සිත ස්වභාවයෙන්ම නිස්සරණින් අයින් වෙලා චන්දරාගේ පැත්තට ඇදිලා ගියා. එතකොට චන්දරාගේ පැත්තට ඇදිලා යනකොට නැවත නැවත බාහිර අර්ථ සහිතයි කියලා දැක්ක ලෝකය පිළිබඳ නැවත නැවත සිතුවිලි ගලන්න පටන් ගත්තා. එතකොට නොඑක් කෙලෙස් සහගත ගතියක් ඇතුලේ මාව නොසන්සුන් වුණා. ඉතින් මේ ගතිය නේද මට හරි වැඩි උනේ කියලා Tamanට හවසට පෙනේවි මේ කෙලෙස් විතර්කවල බහුලත්වයක් හිත තුල පැවතිච්ච බව. එතකොට මේ කෙලෙස් විතර්කවල බහුලත්වයක් පැවතුණා. ඉරියව් හතර තුල සිහිය පැවතුනේ නැහැ. බාහිර ලෝකයේ මත සිහිය තියලායි තිබුණේ කියලා ඔය ඇත්තන්ට පින්වත් නික හොඳට පේනකොට ඕගොල්ලන්ට ඒක හොඳට දකින්න පුළුවන් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ දකින්න පුළුවන් හැකියාව කියන්නේ ඒක තමයි දවසේ උපද්දවපු ප්‍රබලම කුසලතාවය. ප්‍රබලම කුසලතාවය. මොකද්ද ප්‍රබලම කුසලතාවය? අනේ අද දවස පුරාම ඉරියව් හතර තුල සිහිය පැවැත්වුවට වඩා
බාහිර ලෝකයේ පැත්තේනේ මම සිහිය තියලා තිබ්බේ. ඉතින් බාහිර ලෝකයේ පැත්තේ සිහිය තියලා තියපු එක ඇතුලේ නීවරණයන්ගෙන් මගේ හිත කුසීත වෙලානේ තිබුණේ. ඒ නිසාම මගේ හිත නොසන්සුන්නේ, අරමුණට ඇලුණානේ, අරමුණට ගැටුණානේ. අරමුණ පදනම් කරගෙන මම කියන ගතියට අනුව අරමුණු කියෙව්වනේ. ඒ නිසා මගේ හිතේ චන්දරාගයනේ ඉපදුනේ. මගේ සිත කාමරාගයේ පදනම්ව නැවත නැවත ඒ අරමුණු පස්සේම හඹාගෙන ගියානේ. එතකොට මේ පොඩි කෙලෙස් වලින් පවා මම බට කෑවනේ. ඕලාරික කෙලෙස් වලින් විතරක් නෙමෙයි මේ පුංචි කෙලෙස් වලින් පවා මම බට කෑවනේ කියලා එයාට එයාගේ ඇතුළාන්තේ පේන්න පටන් ගන්නවා. ඒ දකින්න හැකි. තමයි ලැජ්ජා හිතෙන්න පුළුවන්. උදේ මෙහෙම අදිෂ්ඨාන කරගත්තට මම මොකුත් කරලා නැහැ කියලා. අන්නේ දකින්න හැකියාව කියන්නේ ඕගොල්ලෝ මේ දවස පුරාම උපදවපු ස්තරම්ම ප්‍රබලම කුසලතාවය. ප්‍රබලම කුසලතාවය. මෙන්න මේ විදියට විමසා බැලීමේ ආනිසංසය කුමක්ද? කුසලානි සීලානි කිමානි සංසානි. මොකක්ද මේ විදියට විමසා බැලීමේ ආනිසංසය? ඒතර භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ගත්තත් අවිප්පටිසාරෝපන බන්තේ කිමත්තියෝ කිමානි සංසෝ. අවිප්පටිසාරානිකෝ ආනන්ද. අවිප්පටිසාරානිකෝ ආනන්ද. මොකද මේ අවිප්පටිසාරානි කියලා කියන්නේ? ඒ කියන්නේ පින්වත්නි එයා තුල අර පශ්චත්තාප වෙන එක ටික ටික අඩු වෙන්න පටන්. දැන් අපිට හැම වෙලාවකම අපිට මේ ස්කන්ධ ඇසුරු කරද්දී පසුතැවෙන ගතිය වැඩි. එහෙම වුණා නම් හොඳයි, එහෙම නොවුණා නම් හොඳයි වගේ හැම වෙලාවකම අපේ හිත තුල නිකන් පශ්චත්තාප වීමක් තියෙනවා. මේ කෙලෙස් සහගත සත්‍යයට නිතරම කනස්සල්ලක් පවතින එකනේ පසුතැවීම තියෙනවා. පසුතැවීම තියෙනවා. එතකොට දැන් අර වෙනදා වගේ පසුතැවෙන ගතිය ආතුල අඩු වෙනවා. මොකද ඊයේ රෑ Taman ගත කරපු Taman ඉරියව් හතර මත සිහිය පවත්වන්න බැරි වෙනකොට බැරි වෙච්ච දේත් එයා දැක්කා. ඒ දැක්ක හැකියාව තියෙනව නේද? ඒ දැක්ක හැකියාව තරම් බරපතල දෙයක් නෑ අපිව අවබෝධය කරා ගෙනියන්න. මොකද දැන් මම මෙච්චරලා කිව්වේ උදේන්ම නැගිට්ටාමත් ඕගොල්ලන්ට ප්‍රායෝගික වැඩක් නියුමනා කරන්නේ අවබෝධය කරා යන්න. ප්‍රායෝගික වෙන්න එපාය අවබෝධය කරා යන කෙනා. උදේන්ම නැගිටපු ශ්‍රාවකයා මොකද කරන්න ඕන? උදේන්ම නැගිටලා හිතන්න ඕන අනේ මට ඉරියව් හතර පැත්තෙම සිහිය පිහිටව ගන්න ලැබේවා කියලා. ඇයි? මේ ඉරියව් හතර පැත්තේ සිහිය පිහිටවා ගන්න එක සතර සතිපට්ඨානෙට අයිති ප්‍රධාන කොටාසයක්. අතුරු කොටාසයක් නෙවෙයි ප්‍රධාන කොටාසයක්. එතකොට මම ඉරියව් හතර පැත්තේම සිහිය පිහිටවාගෙන වර්තමානයේ තුල සිහිය පිහිටවාගෙන ඉන්න ලැබේවා කියලා හිතාගෙන උදේ අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරන සිත කියන්නේ ප්‍රබල කුසල සිතක්. දාද බලන්න කුදෙම්ම නැගිටිනකොට කොච්චර නොසන්සුන්ද කියලා. හරි කලබලයක් නේ තියෙන්නේ උදෙම්ම නැගිට්ටාම. ඇයි රාත්‍රියේත් බොහොම සිහිනුවන පාවිච්චි කර හිටපු අය නෙවෙයිනේ. ඒතර කෙලෙස් සහගත බරපතල කෙලෙස් උද්වේගයකින්නේ අපි නින්දට ගිහින් තියෙන්නේ. එතකොට මේ නොසන්සුන්කමත් එක්ක සමහරට මේ නොසන්සුන්කම නිසාම හරියට නිින්ද ගිනුත් නැහැ. මොකද සමහර බරපතල කෙලෙස් වලින් බැට කනකොට හරියට නිින්ද යන්නේ නැහැ. ඒකයි විශාල මානසික ව්‍යාධීන්ට පත්වෙච්ච අයට නිින්ද යන්න නිදි පෙති දෙන්න ඕන වෙලා තියෙන්නේ. නිදි බෙහෙත් දෙන්න වෙලා තියෙන්නේ. නිින්ද යන්නේ. එතකොට දැන් අපි නිින්දට ගියත් විශාල කෙලෙස් උද්වේගයක් එක්ක තමයි අපි නිින්දට ගිහින් තියෙන්නේ. එතකොට නිින්දට ගිහින් අපි අවදි වෙනකොට අපිට හරිම කලබලයක් පවතින්නේ. ගමන් බිමන් වැඩපළ ගොඩාක් වැඩි මේ කෙලෙස් සහගත සත්‍යයට වැඩ ගොඩාක් තියෙනවානේ. ඒතර අවුදේම නැගිටලකොට හරි කලබලයි. ඇඳුම් හොයනවා, ඇඳුම් මදිනවා, ඇඳුම් අඳිනවා. ඊට පස්සේ දරුවන්ට ඇඳුම් අඳිනවා, මහත්තයාගේ ඇඳුම් හොයලා බලනවා, කන බොණිය වල ඇස්ති කරනවා. හරිම නොසන්සුන් ගෙදර. දරුවොත් නොසන්සුන්, අම්මලත් නොසන්සුන්, තාත්තලත් ඔය නොසන්සුන්කමත් එක්ක හෘදයාබාධයකින් වගේ මෑරුණොත් මොනවා වෙයිද? නෑ අපේ යුතුයකම් තියෙනවා ඒව කරන්නයි අපි නොසන්සුන් උනේ කියලා ඔගොල්ලෝ මෙහි කියනවා. ඔය වගේ වෙලාවක මලොත් නොසන්සුන් සිතකින් විශාල යහපතක් වෙයි කියලා ඔගොල්ලෝ හිතනවාද? කවදාවත්ම නෑ.
නොසන්සුන් සිතක් Tamanව අනතුරටමයි දාන්නේ. ඕගොල්ලෝ මේ නොසන්සුන්කමට දහසකුත් හේතු කියයි. එක එක හේතු කියයි. නමුත් ඕගොල්ලෝ මොන හේතු කිව්වත් පින්වත්නි, ඕගොල්ලන්ගේ හිත උදේ කාලේ නොසන්සුන් නම් මේ පොයටත් පන්සලට ගිහින් ආවේ, අනේ බලන්න එයා සිල් සමාදන් වෙලා පිළිවෙත් පුරලා ආවේ, එයා නම් සුගතිය ඇති කියලා කවුරු හරි කෙනෙක් දැන් හිතන්නකො සිල් සමාදන් වෙලා බණකුත් අහලා ඒවා මේවා කරලා ඔන්න උදෙන්ම නැගිටලා අම්මා වැඩ බරපතල විදියට වැඩ හෙට දුවනවා මෙහෙට දුවනවා වැඩ කරනවා රෙදි හොයනවා අතුපතු ගන්නවා දරුවන්ගේ කොණ්ඩ ගොතනවා කෑම පාර්සල් බඳිනවා ඔය අතර හෘදයාබාධයකින් ඔයකේ මිය ගියොත් එහෙම හරීම නොසන්සුන් සිතක් තියෙන්නේ. ඒ නොසන්සුන් සිත පුදුම තරම් යාට අනුතරක් කරනවා. හිතා ගන්නට බැරි මට්ටමේ අනුතරක් කරනවා. මෙහි ඉන්න අය කියයි නෑ පෙරේදත් පොයට පන්සලට ගිහින් සිල් සමාදන් වෙලා ආවි කියලා. මං කියන්නේ ආ දුගතියම යනවා කියලා එහෙම නෙමෙයි. නමුත් එයාට ලොකු යහපතක් වෙයි කියලා ධර්මාර්ථයේ ඇතුලේ හිතන්න පුළුවන්කමක් අඩුයි. ඒතර ධර්මාර්ථයේ ඇතුලේ යහපත වෙන්නේ කොතනද? ධර්මාර්ථයේ ඇතුලේ යහපත වෙන්නේ ආයතනික සංසුන්කමක් ඇතුලේ. කාම විතර්කයේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. කාම විතර්ක පාපී අකුසල විතර්ක නොයවසනවා නම් ඒක අතෑරලා දානවා නම් වර්තමානයේ තුල දුරු කරලා දානවා නම් කෙලවර කරනවා නම් අභාවයට පමුණුවන අන්නේ බඳු ස්වභාවයක් ඇතුලේ තමයි අවබෝධයට අදාළ ශ්‍රාවකයාට යහපත තියෙන්නේ. යහපත තියෙන්නේ ඉරියව් හතර මත සිහිය පවත්වාගෙන ඉන්නවා නම්. යහපත තියෙන්නේ පින්වත්නි චිත්ත සමාධිය වඩමින් ඍජු ක්‍රියාමාර්ග වලට එකතු වෙලා තියෙනවා නම්. එමෙ එකතු වෙලා තියෙනවා නම් යහපතක් තියෙනවා. ඒකතු වෙච්ච සිතක් හැම වෙලාවකම ක්‍රමානුකූලව ලෝකයේ මොනතරම් නොසන්සුන් වුණත් එයා තුල ස්වභාවයෙන්ම සංසුන්කමක් පවතිනවා. එයා නොසන්සුන් වෙන්නේ මොකද දන්නවා එයා නොසන්සුන් වුණා කියලා කරන්න පුළුවන් ලොකු හපංකමක් නැහැ කියලා එයා දන්නවා. ඒතර දැන් හොඳට බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විමසා බලන්න ඕන විධික්‍රමය. එයා උදෙන්ම නැගිටිනවා. නැගිටලා එයා කකුල බිම තියන්නේ කොයි මට්ටමින්ද? කකුල බිම තියන්නේ පින්වත්නි අනේ මට අද දවස පුරාම ඉරියව් හතර මත සිහිය පිහිටුවාගෙන ඉන්න ලැබේවා කියලා. පරිපූර්ණ ඉරියව් හතර මතම සිහිය පිහිටන කමක් තියෙනවා නම් ඒක සද්ධාතනික නිවහල්කමක්, සද්ධාතනික නිකලෙස්කමක්. ඒතර ඒ බඳු සදාතනික නිකලෙස්කම කෙසේ වෙතත් ඒ උදෙන්ම නැගිටිනකොටම හිතන්නේ අනේ අද දවස පුරාමට ඉරියව් හතර මත සිහිය පිහිටවා ගන්න ලැබේවා කියලා. එතකොට කොයිතරම් කාර්ය බහුල වුණත් අර වර්තමානයේ සිහිය පවතින නිසා කාම සංඥාවෙන් යා ඕනෑවට වඩා බැටකන්නෙත් නැහැ. දෝමනස්යෙන් බැටකන්නෙත් නැහැ. කාම සංඥාවට දෝමනස්සයට පදනම් වන ඉන්ද්‍රිය ඇසුරේ යා බැටකන්නෙත් නැහැ. ඒ ඉන්ද්‍රියන් පරිහරණය කරනකොට ඉන්ද්‍රියන් ඇසුරේ කාම විතර්ක ආදිය ඉපදිලා ඒ වයින් බැටකන්නෙත් නැහැ. ඒ නිසාම යා තුල කාමච්ඡන්දය ආදී නීවරණයන් පදනම් කරගෙන අභ්‍යන්තරේ පෙලන්නෙත් නැහැ. අසමාහිත වියවුලකට යාව එකතු කරන්නෙත් නැහැ. වෙනදට වඩා අඩු එකතු නොකරනවම නෙමෙයි. එයා තුළ මේ ਸਰවාකාර සංසුන්කමක්, ਸਰවාකාර උපසමයක් තියෙනවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. යම් කිසි සංසුන්කමක් තියෙනවා නම් ඕගොල්ලෝ පොඩි කුසලයක් හදන්න. මොකද්ද? උදේම නැගිටලා ඇඳින් බහැලා කකුල බිම තියන්න කලින් හිතන්ට අද දවස පුරාම මට ඉරියව් හතර මත සිහිය පිහිටුවාගෙන ඉන්න ලැබේවා කියලා හිතන්ට. එහෙම හිතන සිතවිල්ල කුසලයක්. ඒ බඳු කුසල කාමීත්වයකින් තමයි ඔබ මේ මහ පොළොවේ පය තියලා තියෙන්නේ. ඒ බඳු කුසල කාමීත්වයකින් තමයි පින්වත්නි ඔය ඇත්තෝ මේ මහ පොළොවේ කකුල තියලා තියෙන්නේ. ඉතින් දවස පුරාම වැඩ කරනකොට වැඩ කරලා ඉවර වෙලා හවස බලන්ට ආයෙත් විමසලා බලන්ට අන්න ඒක තමයි ප්‍රබලම කුසලය. උදේ බලපු එකටත් වඩා ප්‍රබලයි මේ විදියට විමසා බලන එක.
හවසට විමසා බලනකොට රාත්‍රියේ නිින්දට ලෑස්ති වෙලා Taman අවදි වෙච්ච වෙලාවේ සිට මේ දක්වාම විමසලා බලද්දී ඔයාලට තේරේවි අරමුණ පැත්තේ ඒ සතර ඉරියව් මත සිහිය පිටවාගෙන හිටියා මිසක් පිටියා නොව බාහිර ලෝකයේ පැත්තේ සිහිය තියලා තිබ්බා. බාහිර ලෝකයේ පැත්තේ සිහිය තියන්න ගිහින් මොකද්ද උනේ? අසංවරකමක් ඇති වුණා. කාම විතර්ක ආදිය පදනම් කරගෙන ඒවායින් වටිනාකමක් යවුවා. බොජ්ජංගවල වටිනාකමක් නෙමෙයි නීවරණ වලට වටිනාකමක් දුන්නා. අසමාහිත සිතකින් ගනුදෙනු කළා. ලැජ්ජාවක් ඇති වේවි. බාහිර ලෝකයේ පැත්තේ සිහිය තියලා තිබ්බේ. ඉරියව් හතර පැත්තේ සිහිය තියන්න බැරි වුණානේ කියලා ලැජ්ජාවක් ඇති වේවි. අන්නේම දකින්නකොට ලෝකයේ පැත්තේ සිහිය තිබ්බා ඉරියව් පැත්තේ සිහිය තිබ්බේ නැහැ කියලා දකින්න සිත තියනව නේද? දවස පුරාවටම උපදවාගත්ත ප්‍රබලම කුසලයේයි. අන්න ඒ විදියට විමසා බලනකොට එයා තුල මොකක්ද ඇති වෙන්නේ? අවිප්පටිසාරත්තානිකෝ ආනන්ද. එයා තුල ඇති වෙන්නේ පසු නොතැවෙන ස්වභාවයක්. හැම වෙලාවකම මේ කෙලෙස් සහගත සත්‍යය තුල මතුවන පශ්චත්තාපය එයා තුල මතුවෙන්නේ නැහැ. ඒ බඳු පශ්චත්තාපයක් එයා තුල මතුවෙන්නේ නැහැ. එතකොට මේ පශ්චත්තාපේ නැතිකමින් යාට මොකද්ද වෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. දැන් යම් වෙලාවක යාට දැන් වෙනදට වඩා පශ්චත්තාපය අඩුයි. එතකොට ওই විදියට විමසා බලනකොට මාස 3ක් 4ක් 5ක් යනකොට මාස 6ක් විතර යනකොට ඊට කලින් පශ්චත්තාප වෙච්ච තරම් පශ්චත්තාප වෙන්නේ කෙලෙස් සම්බන්ධ පසුතැවීමක් තියෙන්න පුළුවන්. ඒක වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. කෙලෙසුන්ගෙන් බැට කනවා කියලා පශ්චත්තාප වීමක් තියෙන්න පුළුවන්. ඒක ලෝකෝත්තර අර්ථයට උදව්වක්. අර කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ එයාට පසුතැවීමක් නෑ. අර කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ කොහොමද පසුතැවීමක් තියෙන්නේ? මොකද්ද පසුතැවීම? ඇයි කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අරමුණු අත්පත් කරගන්නනේ අපි වැඩ කරන්නේ. අරමුණු හඹාගෙන යන්නනේ අපි වැඩ කරන්නේ. කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අරමුණු හඹාගෙන යන්න තමයි අපි වැඩ කරන්නේ. හැබැයි කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ එහෙම අරමුණු හඹාගෙන යන්න අපි වැඩ කරන්න ගිහින් අපිට අපි බලාපොරොත්තු වුණු මට්ටමින් ලෝකේ අත්පත් කරගන්න බැරි වෙච්ච එක ඇතුලේ පශ්චාත්තාප වීමක් තියෙනවා. අයි අපි බලාපොරොත්තු වුණු ලෝකේ අපිට අපේක්ෂා කරන විදියට අත්පත් කරගන්න බැරියයි අනාත්මයිනේ. ලෝකේ ආත්මයි කියලා භාග්‍යතුන් වහන්සේ අපිට වදාළේ නෑනේ. අනාත්ම ලෝකයක් සම්බන්ධ මට ආත්ම දෘෂ්ටියක් තිබ්බා කියලා ලෝකේ ආත්ම වෙනවද? නෑ. අනාත්ම ලෝකේ අනාත්මමයි. බුද්ධ ශාසනය ඇතුලේ අපි කරන්නේ අනාත්මය අනාත්මයේ හැටියට අවබෝධ කරගන්න එක. ඒකනේ බුද්ධ ශාසනයේ අර්ථය. එහෙනම් අනාත්මී අස්ෘතවත් පෘථග්ජනය අනාත්ම ලෝකය ආත්ම වශයෙන් පිළිගන්නවා. එයාගේ නාම සංස්කාර ටික ආත්ම වශයෙන් පිළිගන්නවා. බාහිර ලෝකයේ ආත්ම වශයෙන් පිළිගන්නවා. සවිඥානික අවිඥානික ලෝකයේ ආත්මීය වශයෙන් පිළිගන්නවා. මගේ වසඟයේ පවත්වන්න පුළුවන් දෙයක් හැටියට මෙයා පිළිගන්නවා. එතකොට එහෙම පිළිගැනීම ඇතුළේ කොහොමත් පසුතැවිල්ලක් තියෙනවා. හැබැයි යම් කෙනෙක් උදේ හවස ඉරියව් හතර මත සිහිය පවත්වන්න අදිෂ්ඨාන කරගත්තොත් ඉරියව් හතර මත මම සිහිය පවත්වා ගන්න කොච්චර දක්ෂ වුණාද කියලා විමසා බලන්න පසු විපරමක් කරන්න පුරුදු වුණොත් ඒ පසු විපරමක් කරනකොට අර කෙලෙස් සහගත ලෝකයේ විසින් ආත්ම දෘෂ්ටියක තුල පශ්චත්තාප වෙන එකක් තියෙන්නේ. අන්න ඒක වෙනදට වඩා අඩුයි. ඒක එක දවසින් අඩු වෙන්නේ නැහැ. ඒක සතියෙන් අඩු වෙන්නේ නැහැ. කාලයක් යනවා ඒක අඩු වෙන්න. ඉතින් එහෙම අඩු වෙනකොට ටික කාලයක් යනකොට පින්වත්නි තමා තුල පශ්චත්තාප වීම බරපතල විදියට අඩු වෙන්න පටන් ගන්නවා. ඒ පශ්චත්තාප වීම ටිකෙන් ටික අඩු වෙනකොට එයාට මොකද්ද වෙන්නේ? අවිප්පටිසාරෝකෝ ආනන්ද පාමුජ්ජත්තෝ පාමුජ්ජානි සංසෝති. එයා තුල ඇති වෙනවා පශ්චත්තාප නොවීම නිසා මාස 4-5ක් යනකොට ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පාමුජ්ජය.
මේකනම් හොඳයි වගේ ඇතුලෙන් එනවා අදහසක්. මේ වැඩපිළිවෙල නම් හරි හොඳයි. කියලා අර පාමුජ්ජයක් අර පසුතැවෙන්නේ නැහැනේ දැන් හිත. පොඩි දෙයයි කලේ දැන්. දැන් හිත පසුතැවෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැති එකෙන් එයාට උපදිනවා මොකද්ද? ප්‍රමුදිත බවක්. එතකොට මේ ප්‍රමුදිත බව පිණිස එයා මේ දිනදා වැඩ නතර කළාද නෑ. උදෙන්ම සතරියවම සිය පවත්වන්න ඕන කියලා හිතුවා. කොච්චරේ හැකියාව තිබ්බද කියලා හවස බැලුවා. එතකොට පොඩි බැරි වුණා නේද කියලා අනේ ලෝකේ පැත්තනේ මම සිය තිබ්බේ කියලා Tamanගේ දුර්වලතාව හැමදාම දකිනවා. ඉතින් දර්ශන කෞශල්‍ය තරම් වටිනා දෙයක් තියනවද තවත්? ඒ දර්ශන කෞශල්‍ය ඇතුලේ නේ සෝතාපන්න වෙන්නේ. ඒකනේ ආශ්‍රව ගැන කියද්දී බුද්ධ දේශනාව කියන අත්තිබික්ක ව්‍යාසව දස්සනා පහතබ්බ. මහණෙනි ආශ්‍රව කොටසක් තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කරන්නට. ඒතර දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ දැකීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා. ඒ දැකීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවවලට අපි කියන්නේ දිට්ඨි ආශ්‍රව කියලා. දිට්ඨි ආශ්‍රව කැඩුනොත් පින්වත් නියා සෝවාන්නේ. දැන් බලන්නකෝ එයා දකින්නවනේ. දර්ශන කෞශල්‍යයක් එයා තුල ඇති වෙලානේ. උදෙම්ම ඇඳෙන් කකුල බිම තියනකොට මෙයා උපද්දුවේ පොඩි කුසලයක් නේ. අද දවස පුරාම සතර ඉරියව් මත මට සිහිය පවත්ව ගන්නට ලැබේවා කියලා හිතුවේ. මම ඒක කොච්චර දුරට සාර්ථකද කියලා නිරයට විමසලා බැලුවේ. බලනකොට අසාර්ථක වී ඇති බවමනේ පෙනුනේ. අසාර්ථක වී ඇති බව දකින්න එක තරම් සාර්ථක වෙන්න පාරක් නැහනේ. දැන් අද අසාර්ථක වෙනකොට ඇඟිල්ල දික් කරන්නේ දෙක එක්කනට. දැන් ලංකාවේ ක්‍රිකට් මැච් තියෙනවා. පරදිනවනේ දිගට හරහට මේ කාලේ. ඒකනේ ඔය මිනිසු ඔය ප්‍රවෘත්ති විකාශයන් වල එහෙම පවා කියන හරියට පරදිනවා කියලා මම දන්නේ ඒක ගැන. මම ඒකට උනන්දු නැහැ. එතකොට ඒකේ දැක්කද චෝදනා කරනවා ප්‍රවෘත්ති වල එහෙම දැකලා නැද්ද? ඒක එක්කනට ඇඟිල්ල දික් කර ගන්නවා. අරයා තමයි මෙහෙම කළේ, මෙයා මෙහෙම කළේ. තේරීම් කමිටුවේ මෙහෙම ප්‍රශ්න තියෙනවා මේ විදියට තිබුණා මේ විදියට අර එක එකනට ඇයි ඒ නිසා ජීවිතේට මේ මං හිතන්නේ බඳු දෘෂ්ටියක් ඇතුලේ ජයග්‍රහණය කරා යන්න බෑ. ඉස්සර ක්‍රීඩකයෝ බලන්න ඒගොල්ලෝ හැම වෙලාවෙම තමන්ගේ වරද බාර ගන්නවා. ඕනම ක්‍රීඩාවක ඕනම සංස්ථාවක ඕක පොදුයි. ක්‍රිකට් වල විතරක් නෙමෙයි හැම තැනම ඕක තියෙන්නේ. ඒ කාලේ මිනිස්සු එක බාර ගන්නවා. දැන් එහෙම නැහෙනි. වගකිය යුත්තේක් නැහෙනි. ලංකාවේ රාජ්‍ය ආයතනයකට ගිහින් බලන්නකෝ. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට දවසම නිකන් ඇවිදින්න විතර නෙවෙන්නේ. මේ සානාස නමක් ගියත් කොච්චර අපහසුතාවයකටපත් වෙනවද ලංකාවේ රාජ්‍ය ආයතනවල? කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කවුරුවත් වගකීම් බාර ගන්න ලෑස්ති නැහැ. එහෙනම් කෙලස් වැඩි වෙන්න වගකීම් සහිත ශ්‍රාවකෙක් බිහි වෙන්නේ නැහැ. වගකීම් විරහිත ශ්‍රාවකෙක් බිහි වෙන්නේ. එතකොට දැන් මෙයා බලන්න මේ පුද්ගලයා හවස් වෙනකොට රාත්‍රියේ බලනවා මට අර ඉරියව් හතර මත සිහිය පවත්වන කෞශල්‍ය කොච්චර තිබ්බද නැහැ තිබිලා නැහැ. ඉරියව් මත සිහිය තිබිලා නැහැ. ලෝකේ මත සිහිය තිබිලා. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මත සිහිය තිබිලා මට මොකද උනේ? ඒ සිහිය තිබිලා මා තුල කාම විතර්ක ආදී විතර්ක මෝරලා. විතර්ක මෝරනකොට නීවරණ වැඩිලා. නීවරණ වැඩෙනකොට අසමාහිත සිතකින් නොසන්සුන් වී මම ප්‍රතිචාර දක්වලා තියෙනවා. අනේ ඉරියව් හතර මත සිහිය තිබ්බේ බොහොම අඩු කාලයක් නේද කියලා තමාව දකින්නකොට ඒ වෙලාවේ ඒ දුර්වලකම දකින්න දර්ශන කුසලතාවයේ තියෙනව නේද? ඒ දර්ශන කුසලතාවයේ තමයි ඒ දවස පුරාම උපද්දවපු ප්‍රබලම කුසල. ඒතර කෙනෙක් කියන්නේ නෑ මං උදේ ආරණ්‍යයට ගිහින් 100ක් නමකට දන් දීලා න්යාවේ. ඒක වටිනවා කියලා. නෑ ඊටත් වඩා වටිනවා මේක. දන් දෙන එක කොහොමත් වටිනවනේ. අතහැරීමේ මූලික தത്വයට ලැබෙන ප්‍රවේශයේ අතහරින මුනිවරුන්ට පුදන දානි කොච්චර විශ්මිතයිද? මේ හැකියාව ඔබ සෝතාපන්න කරවනවා. ඒතර මේ හැකියාව ඇතුලේ මොකක්ද තියෙන ප්‍රතිලාභය? අවිප්පටිසාරත්තානිකෝ ආනන්ද. එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ශ්‍රාවකයාගේ සිත පසුතැවිල්ල වෙන්නේ නැහැ. කෙලෙස් සහගත පසුතැවිල්ලට ඇති අවකාශයේ ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ටික අඩු වෙනකොට කාලයක් යනකොට මොකද්ද වෙන්නේ? අවිප්පටිසාරෝකෝ ආනන්ද පාමුජ්ජත්තෝ පාමුජ්ජානිසංසෝ. එයා තුල ඇති වෙනව මොකද්ද?
ක්‍රමානුකූලව ප්‍රමුදිත බවක්. එයා තුල මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පාමුජ්ජයක් ඇති වෙනවා. ප්‍රමුදිත බවක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රමුදිත බව කියන එක කියන්නේ අර පසුතැවිල්ල නැති වෙනකොට හිත හැම වෙලාවෙම ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. දැන් අපිට එහෙම පාමුජ්ජයක් නැහැනේ. කෙලෙස් සහගත පසුතැවීමටයි පාමුජ්ජයට දෙකටම එකපාර පහළ වෙන්න බෑ. එකපාර හිත තුළ උපදින්න බෑ. එකපාර හිත තුළ ජනිත වෙන්නේ නැහැ. පසුතැවිල්ලයි ප්‍රමුදිත භාවයයි දෙකම. පසුතැවිල්ල තිබොත් ප්‍රමුදිත භාවය නැහැ. ප්‍රමුදිත භාව තිබොත් පසුතැවිල්ල නැහැ. ඉතින් සිත වේගයෙන් බින්දෙනවනේ. පින්වත්නි මේ විදියට ප්‍රමුදිත භාවයක් ඇති නිකම් මාස 6ක් 7ක් යනකොට කවදාවත් අත් නොවිඳි ප්‍රමුදිත භාවයක් ලැබෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කුමක්ද ස්වාමීනි මේ ප්‍රමුදිත භාවයේ යහපත ආනිසංසෙ මොකක්ද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ මතක් කළා පාමුජ්ජංකෝ ආනන්ද පීතත්තං පීතානි සංසාති. ප්‍රමුදිත භාවයත් එක්ක ඒ ප්‍රමුදිත භාවය කියන්නේ මේක මම කරන්න ඕන කියලා උමනාවක් කියනවා. ඊයර වෙන කෙලෙස් අර පසුතැවීම අඩු වෙනවනේ. කරන්න ඕන. ඒ කරන්න ඕන කියනකොට යා ඒක යෙදෙනවනේ අන්න කුසලයේ මත වීර්යය කරනවා. එතකොට සිත සංසුන් වෙනවා. එතකොට ඇලීම් ගැටීම් වලින් තොර වෙනවා. එතකොට මම මගේ කියලා දෘෂ්ටියෙන් අභ්‍යන්තර බාහිර ලෝකේ අල්ලගන්න එක නවතිනවා. එතකොට චන්දරාගයෙන් දුර්වල වෙනවා. එතකොට නැවත මේ කාමයන් භවය දිට්ඨිය අවිද්‍යාව මත යෙදෙන්න තියෙන අවකාශය අඩු වෙනවා. ඒතර පොඩි කෙලෙස් වලින් පවා බැට කන එක පේන්න ගන්නවා. එතකොට දැන් ලොකු කෙලෙස් මම මෙහිම කෙලෙස් වලින් බැට කනවා කියලා පුංචි කෙලෙස් පවා යෙදෙනකොටම එයා දන්නවා මේ බඳු කෙලෙසයකින් මම බැට කනවා කියලා එයා හොඳට දකිනවා පින්වත්නි. එතකොට යා තුළ මේ හොඳට ප්‍රමුදිත භාවයත් එක්ක ඒ පුද්ගලයා තුළ ප්‍රීතිය උපදිනවා. යාම යෙදෙනවානි ධර්මයේ තුළ. යෙදෙනවා කියන්නේ ඉරියව් හතර මත පුළුවන් තරම් සිහිය පවත්ව ගන්න හදනවා. ඒක තමයි ඔය යෙදීම කියලා කියන්නේ. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා. ඔය ඉරියව් හතර මතම සිහිය පවත්වගෙන ඉන්නවා. අතීතය අනුව හිත කල්පනා කර ඉන්නෙත් නෑ. අනාගතය අනුව නිකන් උපකල්පනය කරලා මවාගෙන නූපන් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු පොදි ගන්නගෙන ඉන්නෙත් නෑ. ඒ විදියට ප්‍රීතිය උපදිනකොට ඒ ස්වාමීනි මේකේ ආනිසංසය ප්‍රතිලාභයේ යහපත කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පීතිකෝ ආනන්ද පස්සද්දත්තා පස්සද්දානි සංසාති. මේ ප්‍රීතිය නිසා යා තුල හරි ප්‍රමුදිත භාවයකින් ජාවයක් ඇති වෙනවා කියනවා. කය සංසිඳී සැහැල්ලු භාවයක් ඇති වෙනවා කියනවා. කයත් සංසිඳී යන ඇඟට දැනෙනවා පින්වත්නි ධර්මයේ තුල දියුණුවක් ඇති වෙනකොට. අවබෝධයේ ලබන්නේ සිතමයි. ඒක ඇඟට දැනෙනවා පින්වත්නි. ඇයි? සිතට අනුව මොන්න තරම් මේ රූපේ කොටස් වලට සිත බලපෑම් කරනවද? ඒ විදියට දැනෙනකොට පින්වත්නි ආනන්ද ස්වාමීන් බඳු කායික දැනීමකට යහපත පිලිසරණ කුමක්ද කියලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සුකංකෝ ආනන්ද සමාදත්තං සමාධ්‍යානි සංසාති. ඒ බඳු ස්වභාවයක් ඒ ප්‍රමුදිත භාවය ඇති වෙනකොට ඒකෙන් ලැබෙන ආනිසංසය සමාහිත සිතමයි කියනවා. අර අතීතයටත් අනාගතයටත් හිත විසිරෙන්නේ නැතුව වර්තමානයේ සිහිය පිහිටන ගතිය තියුණු වෙන්න පටන් ගන්නවා. ඒක දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙම දියුණු වෙනකොට වර්තමාන දැන් අපි මුහුණ දුන්න බරපතල පසුතැවෙන ගතිය තව දුරටත් කඩාගෙන වැටෙනවා. සමාහිත වෙනවා. සමාහිත වුණාට පස්සේ ඒ ආනිසංසය මොකද්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ සමාධිපන බන්තේ කිමත්තියෝ කිමානි සංසෝති. ස්වාමීනි මේ සමාධිය තුලින් ලැබෙන යහපත ආනිසංසය කුමක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා යතා භූත සමාධි කෝ ආනන්ද යතා භූත ඥාන දස්සනත්තෝ යතා භූත ඥාන දස්සනානි සංසෝති. යතා භූත ඥාන දර්ශනේ පහළ වෙන්න ගන්නවා. ඒ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ පහළ වෙනකොට ඒ ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ විසින් මොකද්ද? විමුක්ති ඥාන දර්ශනයට එකතු කරනවා.
අර භාග්‍යතුන් වහන්සේ වදාළ විමුක්ති ඥාන දර්ශනයට යාව ඒකතු කරන. ඉතින් මේ විදිහට විමසා බලනකොට කෙලෙස් දුර්වල වෙලා පින්වත්නි අර සක්කාය දිට්ඨිය කඩාගෙන වැටෙනවා. ඉතින් මේකට පොඩි සැලැස්මක් හදාගන්න. ඒ සැලැස්ම ඇතුලේ ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වෙනකොට Tamanගේ සිතමයි පේන්නේ. Tamanගේ සිත දකින්න හැකියාව කියන්නේ විස්මිත හැකියාවක්. පොඩි හැකියාවක් නෙමෙයි. ඒ බඳු විස්මිත හැකියාවක් පිණිස මේ උතුම් දේශනාව හැම දිනාටම උපකාර වේවා.